ලොව විශාලතම ධනවතා වන ඔරකල් සමාගමේ සම නිර්මාතෘ ලැරි එලිසන්ඩ් සිය සම්පූර්ණතරයෙන් 95% පරිත්‍යාග කිරීමට තීරණය කර ඇති බව නිවේදනය කර තිබෙනවා. ෆෝබ්ස් සංග්‍රහවට අනුව 81 වැනි වියේ පසුවන මෙම ප්‍රකෝටිපතියාගේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 350ක් ලෙස ඇස්තමේන්තු කර තිබෙනවා. කෘතිම බුද්ධි ක්ෂේත්‍රයේ තාක්ෂණයේ මෑතකාලීන පිබිදීමත් සමගම ඔරකල් සමාගමේ මිල ඉහළ යාමත් සමග ඔහුගේ වත්කම මෙලෙස වර්ධනය වීමට ඍජුවම හේතු වුණා. මෙම මූල්‍යමය වර්ධනයත් සමගම මීට මාසයකට පමණ ඉහතදී ලොව ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන ඊලොන් මස්ක් පවා අභිබවා යාමට ඔහු සමත් වුණා. පිළිකා පර්යේෂණ සඳහා ඩොලර් බිලියන ගණනක් රැස් කළ සමාජ සේවකයෙකු ලෙස ප්‍රකට මයිකල් මිල්කන්ගේ සමීපතම හිතනකු වන එලිසන් සැබෑ සතුට ලැබීමේ මාර්ගය පරාර්ථකාමීත්වය තුළින් විවරවන බව විශ්වාස කරන්නෙක්. ප්‍රකෝටිපතියෙක් තම ජීවිත කාලය තුළ අවම වශයෙන් සිය වත්කමෙන් අඩක්වත් පරිත්‍යාග කිරීම සඳහා දිරිගැන්වීමට බිල් සහ මෙලින්ඩා ගේට්ස් සහ වොරන් බෆට් විසින් 2010 වර්ෂයේදී ආරම්භ කරන ලද ගිවිං ප්ලෙජ් ව්‍යාපෘතියට ලැරි එලිසන්ද අත්සන් තබා තිබෙනවා. එහිදී ඔහු සෞඛ්‍ය සහ වයස්ගතවීම සම්බන්ධ පර්යේෂණ කටයුතු සඳහා සිය ධනයෙන් 95% ලබා දීමට පොරොන්දු වුණා. මාර්ක් සකර්බර්ග්, මැකෙන්සි ස්කොට්, මයිකල් බ්ලූම්බර්ග්, ජෝර්ජ් ලූකස් සහ සෑම් ඇල්ට්මන් වැනි තවත් ප්‍රකෝටිපතියන් රැසක් මෙම ප්‍රතිඥාවට අත්සන් කර තිබෙනවා. 2010 වසරෙන් පසු එලිසන් විසින් සිදු කරන ලද ප්‍රධාන පරිත්‍යාග කීපයක්ද වාර්තා වෙනවා. දකුණු කැලිෆෝනියාවේ විශ්වවිද්‍යාලයේ පිළිකා පර්යේෂණ මධ්‍යස්ථානයක් පිහිටුවීම සඳහා ඔහු ඇමරිකානු ඩොලර් මිලියන 200ක්ද එලිසන් වෛද්‍ය පදනමට ඩොලර් බිලියනයක් පමණ පරිත්‍යාග කර තිබෙනවා. මීට අමතරව ඩොලර් බිලියන 1.3ක් වටිනා ඔක්ස්ෆර්ඩ් EIT අධ්‍යාපන ආයතනයක් 2027 වසර වන විට විවෘත කිරීමට නියමිතව ඇත්තේද ඔහුගේ මූල්‍ය දායකත්වයෙන්. යාළුවනේ ඔයාලා තවම අපේ channel එක subscribe කරලා නැද්ද? එහෙනම් subscribe button එක ඔබලා subscribe කරන්න. සීනුව සලකුණ ඔබලා දිනපතා අපගේ නව වීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා.